මේ සියල්ලටම ආරම්භයක් තිබුණා වගේම මේ සියල්ලටම අවසානයකුත් තියෙනවා. කාලයත් අන්න එදාට අහවර වෙනවා. අපි අද කතා කරන්නේ මේ විශ්වයේ අවසානය ගැන. දැන් අවුරුදු 100කට විතර කලින් ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා එයාගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරලා ඒ හරහා ගොඩනගාගෙන ආව මේ විශ්වයේ සැකැස්ම පිළිබඳව සමීකරණ ගොන්නක්. මේ සමීකරණ ඇතුළතින් හරි අපූර්ව දෙයක් ව්‍යුත්පන්න වෙලා ආවා. ඉතින් එතුමා මුල් කාලීනව ඒ සමීකරණයන් අස්සට නියතයක් ඔබලා මේ විශ්වයේ සැකැස්ම නොයැදෙන තද ගතියකින් තියෙන ඒකාකාර තියෙන විශ්වයක් බවට පත් කරගත්තා. නමුත් පසු කාලීනව එතුමාට තේරුණා එතුමා කරගත්තු මේ මහා මේ මෝඩකම. ඉතින් ඒක අපි කතා කරා පහුගිය වීඩියෝ එකකින්. ඒක එතුමා සඳහන් කරා the biggest blunder කියලා. ඒ කියන්නේ එතුමාට තේරුනේ නෑ ඒ සමීකරණ ගොඩනගාගෙන එද්දී මේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ගොඩනගාගෙන එද්දී මේ විශ්වය ඇදෙන බව. කොහොම හරි වේවා එඩ්වින් හබල් මහත්තයා ඊට පසු කාලීනව මේ විශ්වය සෝදිසි කරගෙන යද්දී එතුමාගේ මේ දුරේක්ෂයන්ගෙන් එතුමාට තේරුණා මේ විශ්වය ඇදෙනවා කියලා. ඉතින් මේ පිළිබඳව අපි කතා කරා වීඩියෝ මාලාවකින්. මෙන්න මේ URL එකට ගියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් videokatha.com/cosmos කියලා වීඩියෝ රාශියක් කරා මේ විශ්වය පිළිබඳව. බිග් බෑන් එකෙන් අපි පටන් ගත්තේ. බිග් බෑන් එකෙන් පටන් අරගෙන මේ කතා මාලාව කතා කරා. අපි අතරමඟ වීඩියෝ එකෙන් කතා කරා මේ විශ්වය ඇදෙන බව. ඉතින් මේ වීඩියෝ මාලාව ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලලා ඉන්න ඕනේ. මේ වීඩියෝ එකේ කතා බහ කරන බොහෝ දේවල් අපි මේ වීඩියෝ මාලාව තුලින් කරුණු කාරණා බොහෝ අතුලට කිඳා බහින්න කතා කරා. ඉතින් කොහොම හරි වේවා මේ විශ්වය ඇදෙන බව හොයාගත්තනේ. ඊට පස්සේ මේ ඉතා මහත භාගයේදී 1998 දී විතර විද්‍යාඥයෝ පිරිසක් රිසර්චර්ස්ලා පිරිසක් හරි අපූර්ව දෙයක් දැක්ක මේ විශ්වයේ සිද්ධ වෙන බව. මේ විශ්වය අපිට හිතා ගන්න බැරි විදියට අධික වේගයකින් ඇදෙනවා. ඒකට බලපෑවේ අඳුරු රකුසා. අපි කතා කරා ඒ ගැනත්. ඩාර්ක් එනර්ජි එක. මේ ඩාර්ක් එනර්ජි එක මේ විශ්ව ඉතාමත්ම වේගයෙන් ඈතට තල්ලු කරනවා. මන්දාකිනි එකිනෙකාගෙන් ඈත් කරනවා. සමහර ඈතින් තියෙන මන්දාකිනි ආලෝකීය ප්‍රවේගයටත් වඩා වැඩි වේගයකින් මේ විශ්වයේ ඈතට ඇදෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා අපි කතා කරා. ඉතින් කොහොම වුණත් මේ අඳුරු රකුසා තාම මොකෙක්ද කියලා මොන වගේද කියලා මොන වගේ රාක්ෂයෙක්ද කියලා අපි හරියට දන්නේ නැහැ. මේ ඩාර්ක් එනර්ජි එක මොන වගේ අద్భుත දෙයක්ද කියලා විද්‍යාව තුළ තාම දන්නේ නැහැ. නමුත් අපි දන්න එකම දේ මේක විශ්වයේ ඈතට අදිනවා ඉතාමත්ම වේගයෙන්. ඉතින් මේ පිළිබඳව හදාරන විද්‍යාඥයින් මේ ඩාර්ක් එනර්ජි එක ගැන හදාරන විද්‍යාඥයින් දැන් තේරුම් ගන්නවා මේ විශ්වයට අවසානයක් තියෙනවා කියලා. ටික කාලයකට කලින් ওই ඩාර්ක් එනර්ජි එක ගැන අපි හඳුනා ගන්න කලින් අපි හිතුවා මේ විශ්වය හරියට නිකන් බෝලයක් අහසට විසි කරා වගේ ආපහු එනවා වගේ විශ්වයටත් ප්‍රසාරණය වෙලා බිග් බෑන් එකෙන් පස්සේ මේ විශ්වය ඇදිලා ගිහිල්ලා යම් කිසි කාලවකවානුවකට පස්සේ මේ විශ්වය නැවතත් ආපහු සංකෝචනය වෙයි කියලා. ඒක දැනටත් අපි හඳුන්වනවා බිග් ක්‍රන්ච් එකක්. ආපහු එකතු වෙයි කියලා අර බිග් බෑන් එකේ ඇතුණා වගේ ඩොටකට එක තැනකට එකතු වෙයි කියලා. ඒ විදිහට මේ විශ්වය හවර වෙයි කියලා තමයි අපි හිතුවේ. නමුත් මේ ඩාර්ක් එනර්ජි එක ගැන ඉගෙන ගන්න විද්‍යාඥයින් දැන් කියනවා ඒක එහෙම නෙමෙයි බොහෝ විට වෙන්න ඉඩ තියෙන්නේ. මේ විශ්වය ඈතටම ඇදිලා යනවා. මේ විශ්වය ඈතට ඇදිලා යද්දී මේ ඩාර්ක් එනර්ජි එක එන්න වැඩි වෙනවා මේ විශ්වයේ. ඉතින් මේ අඳුරු රකුසා තව ටික කාලයක් යද්දී මේ මන්දාකිනේ අස්සේ තියෙන ග්‍රහ පද්ධතියමුත් වෙන් කරන්න පුළුවන් තරමේ ශක්තියක් එන්න වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඊළඟට මේක ක්‍රියාත්මක කරනවා මේ අපි වගේ සෞර ග්‍රහ මණ්ඩලය වගේ තියෙන ග්‍රහ පද්ධතින්ට. ඒකේ මැද තියෙන තරුව එහෙම නැත්නම් අපි කියන්නේ අපිට තියෙන සූර්යයානේ. මේ සූර්යයාට බැරි වෙනවා ඩාර්ක් එනර්ජි එකකින්ද මේ තරුවට බැරි වෙනවා ඩාර්ක් එනර්ජි එකකින්ද ඒක වටේ තියෙන ග්‍රහ පද්ධතින් අල්ලගන්න. අල්ලලා තියාගන්න. ඒ තරම් ඊටත් වඩා මේ ගුරුත්වයටත් වඩා වැඩි අගයකට ඩාර්ක් එනර්ජි එක එනවා. ඒකට ග්‍රහ පද්ධතිනුත් ඈතට ගැලවිලා යනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් මේ සූර්යයා වගේ ග්‍රහ පද්ධතීන් සහ මේ වගේ මන්දාකිනි ඇති වෙන්නේ මේ විශ්වයේ දූවිලි වලා හින්දානේ. අපි
හුඟක් වෙලාවට ඒව හඳුන්වනවා නෙබියුලාස් කියලා. මේ පේන්න තියෙන්නේ මේ හරි අපූර්වට මේ විශ්වයේ තියෙන නිකන් තොරන් වගේ මල් වතු වගේ මේ තියෙන අධිකම ලස්සන දේවල් තමයි මේ නේහාරිකා. එහෙම නැත්නම් නෙබියුලාස්. මේ නෙබියුලාස් අවුරුදු බිලියන ගාණක් යද්දි මේවා තමයි මේ විශ්වයේ ග්‍රහ පද්ධතීන් මන්දාකිනින් බවට පත් වෙන්නේ. නමුත් මේ අඳුරු රකුස මේ ඩාර්ක් එනර්ජි එක මේ අනාගතේ හැදෙන්න තියෙන නේහාරිකාස් නැති කරලා දානවා. ඒවායේ තියෙන අංශුන්, ඒවායෙන් තියෙන වායු අංශුන්, හයිඩ්‍රජන් අංශුන් ඈතට අදිනවා. ඒවා අතර තියෙන ස්පේස් එක වැඩි වීම නිසා. ඉතින් මේ අපි මේ සූර්යයා සහ ග්‍රහ පද්ධතීන්ට කාලයක් තියෙනවා. ඒකට වයසක් තියෙනවා. ඉතින් මේ සූර්යයන් ග්‍රහ පද්ධතීන් වයසට ගිහිල්ලා මේව විනාශ වෙලා යනවා. මේ මැරිලා යන මේ ග්‍රහලෝක සහ සූර්යාවනුත් මේ ඩාර්ක් එනර්ජි එක මගින් පුපුරලා අන්තිමට පරමාණු තත්වයටම පුපුරලා පරමාණුත් අස්සේ තියෙන උපපරමාණුක අංශුන් දක්වා මේව ගලවල ඈතට විදින්න පුළුවන් තරමේ ශක්තියක් බවට මේ අඳුරු රකුසපත් වෙනවා මේ ඩාර්ක් එනර්ජි. ඉතින් විශ්වයේ අන්තිම වෙනකන් ඉතුරු වෙන්නේ විශ්වයේ තියෙන ශක්තිවන්තම බරම දේවල්. ඉතින් විශ්වයේ තියෙන ශක්තිවන්තම බරම දේවල් තමයි කළු කුහර. දැවැන්ත කළු කුහර. ඉතින් මේ කළු කුහරත් අවසානයේ රේඩියේෂන් මාර්ගයෙන් ඒවායේ ශක්තිය පිට වෙලා මේ ස්ටීවන් හොකින් මහත්තයා හොයාගත්ත මේ කළු කුහර වලිනුත් ශක්තිය පිට වෙනවා කියලා රේඩියේෂන් මාර්ගයෙන්. ඉතින් ඒ ආකාරයට කළු කුහර ASCII තියෙන ශක්තියත් රේඩියේෂන් මාර්ගයෙන් එළියට ගිහිල්ලා ඒ වායේත් අවසානයක් කරා ලං වෙනවා. ওই ආකාරයට මේ විශ්වය ඊ타මන්ම අඳුරු තත්වයකටපත් වෙනවා. ඉතින් ඔය විදියට තමයි මේ විශ්වය අපි ඉන්න විශ්වය නැති වෙන්නේ. ඉතින් අර මුල් කාලේ කතා කරපු අර බිග් ක්‍රන්ච් එක, ඒ කියන්නේ බිග් බෑන් එකෙන් ඇතිවෙච්ච මේ මහා විශ්වය ඈතට ඇදලා ගිහිල්ලා ආයෙත් අර ගුරුත්වය ක්‍රියාත්මක වෙලා ළඟට එන එක ගතිය නෙමෙයි මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන්නේ. ඈතටම ඇදිලා ගිහිල්ලා විශ්වය අඳුරු තැනක් බවට පත් වෙලා හීට් ඩෙත් කියන concept එක මාර්ගයෙන් තමයි මේ විශ්වයේ තියෙන විනාශය කියලා තමයි විද්‍යාඥයෝ හඳුන්වන්නේ. විද්‍යාව ඉගෙනගෙන අනාගතයේ කවදා හරි දවසක මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැත්නම් මනුෂ්‍ය වර්ගයාගේ අවසානයක් අනිවාර්යෙන් තියෙනවා කියලා කියන්න පුළුවන් කියලා තමයි මේ ගැන පරීක්ෂණ කරන විද්‍යාඥයන් කියන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අදහස් මොකක්ද? අපිට මොනවද තියෙන ගැලවෙන්න තියෙන ක්‍රියාමාර්ගයන්? අපිට ගැලවෙන්න පුළුවන් වේවිද මේකෙන්? ඔයගොල්ලන්ගේ අදහස් දැනගන්න කැමති කමෙන්ට් සෙක්ෂන් එකේ. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ බොහොම තොගයක් ඉන්නවා. ඉතින් මාත් එක්ක හැමදාම කමියුනිකේට් කරන කමෙන්ට්ස් හරහා මැසේජ් හරහා. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ස්තුති කරන්න ඕනේ. ඉතින් බොහොම ස්තුති මේ වීඩියෝ එක බලුවට. අනිවාර්යයෙන්ම subscribe කරලා සෙට් වෙන්න. subscribe කරේ නැත්නම් වීඩියෝ කතා වලට ගිහිල්ලා එන්න. මම සම්පත් වීඩියෝ කතා එකේ.